ආශ්වාසම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න හදන්නේ ආශ්වාසම අහෝසි කරන්න කියලා කියන යෝජනාවක් සම්බන්ධයෙන්ුයි. ඉතින් වීඩියෝවට යන්න කලින් මතක් කරන්න ඕනේ සියලුම ආධාර දීමනා ගැන තොරතුරු SMS එකක් විදිහට ඔයාගේ ෆෝන් එකට ඉක්මනටම ගෙන්වා ගන්න. දැන්ම දීමනා ඇප් එක මේ විදිහට subscribe කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එකෙන් ගිහින් මේ විදිහට පහළට පෙන්වන download කියලා තියෙන ලකුණ ඔබන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට මේ app එක download වෙලා install වෙනවා. ඊට පස්සේ සියලු දීමනා කියන එක ඔබන්න. එතකොට ඔයාට subscribe now කියලා එනවා. එතෙන්ට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ කෝඩ් එක මෙතන enter කරලා subscribe කරන්න. ඉතින් මෙම වටිනා සේවාව සඳහා ඔබලාට මාසෙකටම වැය වන්නේ පුංචි රුපියල් 90ක මුදලක් විතරයි. ඉතින් ඔන්න ආශ්වාසම අහෝසි කරලා දාන්න කියලා යෝජනාවක් ඒ වගේම ප්‍රකාශයක් සිද්ධ කරලා තියෙනවා මේ විදිහට කියන්නේ වනවාසී රාහුල හිමියන් විසින්. ඉතින් රජයට පමණක් දොස් නොකිය පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ ජනතාවද තමන්ගේ පරිභෝජනය කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම අර පිළිමැස්වෙන් කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ කියලා නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. ඉතින් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ සහනාධාර මතම යැපෙන ක්‍රමයේ තුලින් රටක් ඉදිරියට ගෙන යන්න බැරි බවයි. ඒ වගේම නිරන්තරයෙන් ඉහළට යන විදුලි බිල්, ජල බිල්, ඒ වගේම ඉන්ධන පිළිබඳවද ජනතාව මැසිවිලි නැගුවද ඔවුන් තුළ කිසිම ආර්ථික කළමනාකරණයක් නොමැති බව රාහුල හිමියන් විසින් ප්‍රකාශ කරනවා. ඉතින් මේ දවස්වල නාමල්ලුවෙන් නැරඹීමට පැමිණෙන පිරිස් මෙන්ම මහා මාර්ගවල ගමන් කරන තරුණ පිරිස් දෙස බැලීමේදීද ඔවුන් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා විශාල වශයෙන් ඉන්ධන නාස්ති කරන බවත් නිරීක්ෂණය වුණා කියලා උන්වහන්සේ පවසලා තියෙනවා. ඉතින් මේ විදිහට රටේ පවතින සහනාධාර ක්‍රමවේදය දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ නිදහසින් පස්සේ දශක 7කට වැඩි කාලයක් පුරා ජනතාව පිනට කෑමට හුරු වී ඉන්නවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් වත්මන් රජය ක්‍රියාත්මක කරන ආශ්වාසම වැනි සුබසාධක වැඩසටහන් සීමිත කාල සීමාවකට, කියන්නේ මාස 6කට උපරිම අවුරුදු 2කට වැනි කාලයකට පමණක් සීමා කරන්න ඕනි කියලායි කියන්නේ. ඉතින් ඒ වගේම උන්වහන්සේ මෙන්න මේ විදිහට වැඩිදුරටත් කියා ඉඳලා තියෙනවා. මේ රටේ හැමදාම දුන්නේ නිකන්. ආශ්වාසම දුන්නා මේ ක්‍රමය අහෝසි කරන්න ඕනි. මොකද අපි අවුරුදු 70 ගාණක්ම පිනට කාලා පුරුදු වෙලා අදටත් අපි පිනට කන්න බලාගෙන ඉන්නවා. ඒක නිසා මම කියන්නේ ආශ්වාසම පවා සීමා සහිතව. ඒ කියන්නේ මාස 6කට එහෙම නැත්නම් අවුරුදු 2කට දෙනවා. එතනින් එහාට මේක නෑ. වැඩපිළිවෙලක් අවශ්‍යයි. මම කියන්නේ සහනාධාර දිදී මේ රට ගොඩනගන්න බෑ. පින්පඩි දිදී මේ රට ගොඩනගන්න බෑ කියලයි. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ඉදිරියට මේවා සම්බන්ධයෙන්ුත් යම් ක්‍රම යෝජනා ඉදිරිපත් වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ වැඩපිළිවෙලක්ද එන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝවට ලයික් කරන්න. ඉදිරියටත් මෙවැනි අලුත්ම පුවත් දැනගන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe බොත්තම ඔබලා ආශ්වාසම නවතම තොරතුරු YouTube නාලිකාව subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝවක් කරන්න ඔබ හමුවට එන්නම්. එතකන් හැම දිනාටම ජය ජය.